ස්පැගටි කන්නේ කොහොමද කියලා හුඟ දිනක් අහලා තිබුණ දෙයක්. හැබැයි කරන්න පුළුවන් උනේ නෑ. දැන් මෙතන තියෙනවා ගෑරප්පුවක්, මෙතන තියෙනවා පිහිය, මෙතන හැඳි දෙකක් තියෙනවා. මම මේ තියෙන ක්‍රම හැම එකක්ම පෙන්නන්නම්. සමහර වෙලාවට උගලන්ට ස්පැගටි එකේ මේ වගේ භාජනයක එන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිගානක එන්නත් පුළුවන්. දැන් අපි හුඟ දෙනෙක් කරන දෙයක් තමයි දැකලා තියෙනවා අපි මේ දෙකම යූස් කරනවා. එහෙම නෙමෙයි මම ඉස්සෙල්ලම හරි ක්‍රමය කියලා දෙන්නම්. හරි ක්‍රමය තමයි අපි ගෑරප්පුව ගත්තා අරගෙන මේ බලන්න මේක මේ විදිහට අපි රෝල් කරගන්නවා. හරිද? මේ විදිහට රෝල් කරගන්න. මේක සාමාන්‍යයෙන් ලොකුවට දිගට එනවනේ. මේ බලන්න රෝල් කරගත්තා. හරි. මෙහෙම රෝල් කරගත්තා. රෝල් කරගෙන දැන් මේක කපලා එන්නේ නැහැ. ඔන්න අපි මෙහෙම කරනවා. ඒ තමයි හරිම ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා නිවැරදිම ක්‍රමය කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති සමහරු මෙහෙම මේක අරගෙන මේක මෙහෙම අරගන්නවා. අරගෙන මෙහෙම හැන්දේ මේ බලන්න හැන්දේ තියලා මේගොල්ලෝ මෙහෙම රෝල් කරනවා. හැන්දේ තියලා රෝල් කරලා මේ විදිහට කනවා. හරිද? කොහොම කෑවත් අපි කමන්නේ කනවනේ කියලා කියන්න එපා. එහෙම නෙමෙයි. අපි හරි ක්‍රමයට කන්න පුරුදු වෙමු. හරි ක්‍රමයට අපි කොහොමද කන්නේ එහෙනම්? හරි ක්‍රමයට කන්නේ අපි මේ ගෑරප්පුව ගත්තා. මේ විදිහට මේවා කරා. මේක කපලා කන්නේ නෑ. මම මේ පිහි ගත්තෙත් ඒකට මේ මෙහෙම කරලා කපලා කන්නේ නෑ අපි. මේ විදිහට මේක මෙහෙම රෝල් කරගන්න. මෙයා එනවා. මේ විදිහට මේ බලන්න රෝල් කරගෙන අපි කනවා.